රයිට් එහෙනම් ආයිබෝන් සියලු දෙනාටම ඉතින් සියලු දෙනාටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තමන්නිවා YouTube channel එක බලන මගේ යාළුවෝ සියලු දෙනාටම ඉතින් ගොඩක් දවසකින් එම්බසි ඉන්ටර්විව් අප්ඩේට් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නත් බැලුණා. කියන්නේ මම සති දෙකකින් විතර මට වීඩියෝ එකක් දාන්නත් බැලුණා. මොකද මේ දවස් ටිකේම ටිකක් කාර්යබහුල තත්වයක තමයි මම හිටියේ. ඉතින් ඒක නිසා වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අද හිතුවම ඔයාලට වීඩියෝ එකක් අරන් එන්න. මොකද අලුත් අවුරුදු දැන් අද 16 අලුත් අවුරුදු සමරලා කට්ටිය මේ දවස්වල පොඩ්ඩක් සතුටින් ඉන්න දවස් ටික. ඉතින් මම හිතන්නේ හෙට කට්ටියට වැඩට යන්නත් තියෙනවා. ඉතින් එහෙම තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්නත් ඕන කියලා ප්‍රාර්ථනා කරන්න කැමති මේ වෙලාවේ. ඉතින් ඉදිරියට ඔයාලගේ වැඩ කටයුතු ඉතාම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් එම්බසි අප්ඩේට් වීඩියෝ එක ගැන කතා කරනකොට අප්ඩේට් එකක් ගැන කතා කරනකොට එම්බසියේ ඉතින් මේ වෙන විට එම්බසියේ තියෙන තත්ත්වය තමයි ඉන්ටර්ව් නම්බර යන්නේ SC නම්බර යන්නේ 169 70 තමයි මේන් ફોකස් වෙලා තියෙන්නේ. ඊට අමතරව 171කටත් ඉන්ටර්ව් ඩේට් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම දැක්කා අද දාලා තියෙනවා 171කටත් ඉන්ටර්ව් ඩේට් කිහිප දෙනෙක්ට ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් ඔය වගේ තත්ත්වයක් තමයි SC නම්බර ගැන කියන්න තියෙන්නේ. ඉතින් මීට අමතරව අද 16 වෙනිදා ගොඩක් අයට මේල් ඇවිල්ලා තියෙන පොත් කලෙක්ට් කරගන්න එන්න කියලා. ඉතින් ගොඩක් අයට වීසා වැදිලා ඕකේ වෙලා ඉතින් සතුට සමරනවා ඇති අද. ඉතින් පොත් කලෙක්ට් කරගන්න මේල් ආපු අය අද එම්බසිට ගිහලා පොත් ගන්න යන්න ඇති කියලා මම හිතනවා. මොකද ගොඩක් අය මට කෝල් කරලා කිව්වා මෙහෙම 16 වෙනිදාට පොත් කලෙක්ට් කරගන්න මේල් ඇවිල්ලා තියෙනවා කියලා. මේල් ආපු නැති අයත් ඉන්නවා කියලා කියනවා. ඉතින් එයාලටත් මම හිතන්නේ එම්බසියේ මම හිතන්නේ ඉදිරි දින කිහිපය තුල එයාලටත් මේල් එයි. ඒකම පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඉතින් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. බය වෙන්නත් එපා. ඉතින් ওই ටික තමයි මේල් කියන්න තියෙන්නේ. ඊට අමතරව ඉතින් එම්බසි අලුතෙන් අහලා තියෙන ප්‍රශ්න කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ ගැනත් මම අද පොඩ්ඩක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලා වෙනුවෙන්. ඉතින් අපි බලමු ඊළඟට එම්බසි මොනවද අලුතෙන් අහලා තියෙන ප්‍රශ්න. ඉතින් ඒවට උත්තර ඉතින් කෙටියෙන් තමයි හැඳින්වීමක් අද කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි යමු වෙනම් එම්බසි අහලා තියෙන ප්‍රශ්න සහ උත්තර මොනවද කියලා බලන්න. රයිට් ඉතින් එම්බසියේ ප්‍රශ්න මොනවද මේ දවස්වල අහන ප්‍රශ්න කියලා කතා කරොත් එහෙම ඔයාලගේ නම නේම් එක අහනවා ෆුල් නේම් එක ඊට පස්සේ නේම් එකට අමතරව මයිසෙල්ෆ් එක අහනවා ඊට පස්සේ ඔයාලා මැරිඩ් අන්මැරිඩ්ද කියලා අහනවා ඒ වගේ දේවල් අහනවා ඊට අමතරව බබාලා ඉන්නවද එයාලගේ වයස කොහොමද ඒ වගේ ප්‍රශ්නත් අහලා තියෙනවා ඊට අමතරව ලංකාවේ කරන ජොබ් එක මොකද්ද ලංකාවේ සැලරි එක මොකක්ද ලංකාවේ එම්ප්ලොයිගේ නම මොකක්ද ලංකාවේ වැඩ කරන කම්පැනි එක මොකක්ද මේ වගේ දේවල් ගොඩක් අහලා තියෙනවා මම මේ සාපේක්ෂව කතා කරන්නේ මේ ඉන්ටර්වයුව ගියපු අයගෙන් අහලා තියෙන ප්‍රශ්න වල සාරාංශයක් අරගෙන ඉතින් ඊට අමතරව තව අහලා තියෙනවා ඔයාලේ කම්පැනි නේම් එක කම්පැනි ඇඩ්‍රස් එක කම්පැනි එම්ප්ලොයිගේ නම රුමේනියාවේ ඊට අමතරව කම්පැනි නේජ් එක කියන්නේ කම්පැනි ස්වභාවය මොන වගේද ඒ වගේ දේවල් අහලා තියෙන ඊට පස්සේ ජොබ් රෝල් එක ඊට අමතරව සැලරි ගැන කතා කරොත් එහෙම සැලරි ග්‍රොස් සැලරි එකයි නෙට් සැලරි එකයි ඊට අමතරව අහලා තියෙනවා ඔයාලගේ net salary එක US dollar වලින් අහලා තියෙනවා gross salary එක US dollar වලින් අහලා තියෙනවා ශ්‍රී ලංකන් rupees වලින් අහලා තියෙනවා ඉතින් ඒ වගේ දේවල් උත් අහලා තියෙනවා ඊට අමතරව ඔයාලගේ work experience එක අවුරුදු ගාන කීයක්ද ලංකාවේ මොකද්ද කරපු job එක ඒකේ අවුරුදු කීයක් වැඩ කරාද ඔය වගේ දේවල් උත් අහලා තියෙනවා ඊට අමතරව අහලා තියෙනවා ඔයාලා වෙන රටවල් වල ගිහිල්ලා තියෙනවද ඔයාලා රුමේනියාවට ගියාට පස්සේ වෙන රටවල් වලට සංක්‍රමණය වෙන්න කැමතිද මේ වගේ දේවල් උත් අහලා තියෙනවා බෝඩර් ක්‍රොස් කරන්න කැමතිද මේ වගේ දේවල් ගොඩක් අහලා තියෙනවා ඊට අමතරව තව අහලා තියෙනවා ඔයාලගේ අලුතෙන් අහලා තියෙන ප්‍රශ්න ගැන අහලා තිබ්බොත් what is the promotion period කියලා අහලා තියෙන promotion period එක කියන්නේ මොකක්ද එතකොට my trial period කියන එක තමයි ඒකට උත්තරේ එන්නේ ඊට අමතරව ආය promotion period එක ගැන අහලා තියෙනවා promotion period what will you do ඒකට I follow the company rules I will work there ඒක තමයි එන උත්තරේ මේ ප්‍රශ්න දෙක අහලා තිනවා ඊට අමතරව තවත් අලුතෙන් අහලා තියෙන ප්‍රශ්න ගැන කතා කරොත් එහෙම ආයු ශ්‍රී ලංකන් ඔයා ශ්‍රී ලංකන්ද කියලා අහලා තියෙනවා ඊට පස්සේ ආයු කොළඹ ඔයා කොළඹද කියලා සමහර අයගෙන් අහලා තියෙනවා ඊට පස්සේ අහලා තියෙනවා තව අහලා තියෙනවා how did you come today ඒ කියන්නේ ඔයා කොහොමද අද ආවේ මොකද by bus කියන උත්තරේ තමයි එන්නේ ඊට අමතරව තව අහලා තියෙනවා ඔයාලගෙන් මේ ගියපු අයගෙන් අහලා තියෙන ඒවා තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ තව අහලා තියෙනවා ඊට අමතරව what is the bus fare how much bus fare කියලා. ඒ කියන්නේ ඔයාලට කීයක් යනවද ඊදර ඉඳලා මේ එම්බසියට එන්න. ඊට අමතරව අහලා තියෙනවා what is your province එක අහලා තියෙනවා what is your district එක අහලා තියෙනවා
ඊට පස්සේ how far embassy to your home embassy ඉඳලා ඔයාලා ගෙදරට කොච්චර දුරක් තියෙනවද කියන එකත් අහලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තමයි ගොඩක් අහලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ කතා කරපු දේවල් ගොඩක් වැදගත් වෙයි කියලා. ඉතින් මම ඉදිරියටත් ඔයාලට රුමිනියා embassy to update video ගේන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දවසකින් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අද මම හිතුවා වීඩියෝ එකක් අරන් එන්න ඕන කියලා ඔයාලට. ඉතින් ඉදිරියටත් අප්ඩේට් ආපු ගමන් ඔයාලට වීඩියෝ මම අරන් එනවා. ඉතින් මගේ channel එක බලන්න, like කරන්න, comment කරන්න, share කරන්න, මගේ channel එක subscribe කරන්න, පහත තියෙන bell icon එක click කරන්න. එතකොට notification එකක් මාර්ගෙන් ඔයාලගේ phone එකටම මගේ වීඩියෝ ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ගොඩක් අය subscribe කරලා තියෙනවා. subscribe කරලා නැති අයත් මගේ channel එක subscribe කරන්න. මේකේ වටිනා කියන වීඩියෝ ඔයාගේ phone එකට notification එක මාර්ගෙන් ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඉතින් ওই ටික තමයි අලුතෙන් කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ embassy update වීඩියෝ රුමේනියා embassy update වීඩියෝ අරගෙන නැවතත් මම ඔයාලා හමුවට එනවා. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්න සියලු දෙනාටම ජය වේවා. මම ගමනේ නිමාව මරුණත් සංජීව.